ප්‍රේමවන්තයෙක් සිය සිතේ සක්මන් කරන ආදරිය ගැන සිතමින් ඇය වෙනුවෙන් ඔහුගේ හිතේ ජනනය වන සොඳුරු හැඟුම් නම් මුතු කොට මුණා ගොතනවා ප්‍රේම පදමාලාවක්. ශෘංගාරය නම් සිහින් හුයේ බැඳෙන මේ ස්වභාවිත පද මුතු ඇට වින්දනය නම් සිරස පළඳවා මැවෙන සිරි දකින්නට ආගෙන ඉන්න මේ සංක්ෂිප්තය. පාළු හුලං හැන්දෑවක නිහඬ වටපිටාවක ඉඳගෙන ගීතයේ පද අයිතිය අමරසේන කංකානම්ගේ, සංගීතය රෝහණ වීරසිංහයන්ගේ, ගායනා කරන්නේ විශාරද එඩ්වර්ඩ් ජයකොඩි මහතා. නුරාව නම් වූ අඳුරින් වැසී ඇති නිත්‍ය පිපිමල් සුවඳ මුසුව හම්වන සුළඟ නිල් වලා තුළ ගුලි වෙනවාසේය. සදහොරෙන් හිනහෙනවලු. ඒ කියන්නේ වලාකුළු අතරින් තවමත් පැහැදිලිව නොපෙනෙන සඳසේයාවක්. මට දැනෙන තරමට මේ ගීය ගයන්නේ පෙම්වතිය වූ ඇයට නෙවෙයි. පෙම්වතිය කරගන්න සිහින දකින ඇයට. ඒ කියන්නේ තවමත් මේ සතු නොවූ ප්‍රේමයක්. නමුත් ඔහුගේ මුළු සිත්හිම දොරටු ඇය වෙනුවෙන් විවෘතයි. අරුත් දැනෙන්නේ ඇය වෙනුවෙන් ප්‍රේමාරාධනා සිදුකොට ඇය වෙනුවෙන් හැඟීම් සමුදායක සිහින දකින ඔහුගේ සිතුවිලි. සුන්දර වූ සෝභා සෞන්දර්යය තුළින් ඔහුගේ ඒ ආලවන්ත ශෘංගාරී හැඟීම් ජනනය රචකයාගේ පන්නිද මනෝරම්‍යව ස්පර්ශ කරනවා. ගීතයේ තියෙන්නෙම සෝභා දහමින් මවන රමණීය සුන්දරත්වය තුළින් උපදවන මැවුම් සමුදායක්. අඹ තුරට මල් මුවරට පෙරීලා සිඹ තුතින් සිටිති සමනල් පෙළ ගැසීලා කිරි කවඩි සිනාවේ පෙළහර දකිනු රිසින් මගේ හිත ගොළු වෙලායි. අඹ ගස්සකින් එකට මල් පිරිලා ඒ මකරන්ද රස විඳිනු රිසි සමනල්ලු පෙළ ගැසෙමින් ඇතෙනවා. මට දැනෙන්නේ ව්‍යංගාර්ථයක්. මල්වල පැණි පිරෙනකොට සමනල්ලු කොහොමද දෙනවා? ඒක ස්වභාවය. අන්න එහෙමයි සුභාදාමට අනුව යෞවන සිතක තවත් කෙනෙක් ගැන ඇතිවෙන ආකර්ෂණය. ඉන්නෙහා උපදින ආදරය. ඉතින් කියා ගන්න බැරුව නමුත් සිතින් විඳින ආදරයක්. ඇගේ සුන්දර සිනාව දකින්නට ඔහු ප්‍රේම සංකල්පනා උපදවනවා. මෙතනදී කිරි කවඩි සිනා කියන්නේ කිරිපාට පුංචි බෙල්ලන්නා සමාන දත් පෙනෙනසේ සුන්දරව නැගෙන ඇගේ මුවේ සිනාවට. ඇය ඔහු ඉදිරියේ ඔහු අසල සිටිනවා. ඇය දෙස බලමින් ඇගේ සුන්දරත්වය විඳිමින් ඔහු තුළ ප්‍රේමය හා මුසු උපදින ශෘංගාරයයි මෙන්න මේ පදවලින් ජීවමාන වෙන්නේ. හසුන් රැඟුම් දී මනමත් කලාදෝ රත තුලින් තොලට දී සෙනෙහස රකීදෝ සිත සතුට ගෙනාවේ ඔබ මගේ හිතත් ඔබ ළඟ නැවතිලා. ඔහු
මනස මත් කරවන හැඟුම් උද්දීපනය කරන ඇයගේ ලැබ හංස රංගනයකට මෙහිදී උපමා කරනවා. රත් පැහැති තොල් සිප ගනිමින් පැදෙන්නට ඇය තමන් සතු කරගන්නට හැකි වේවිද? තමාගේ ආදරය ඇය පිළිගනීවිද? මේ ආදරය ඇය රැකගනීවිද? මෙන්න මේ විදියට ඔහුගේ හදේ ජනිත ප්‍රශ්නාර්ථ හැඟුම් මේ ගීතවත් වෙන්නේ. ඉතින් තම හිතවන්තියකට ආදරය ප්‍රකාශ කරන්න යන මොහොතක යෞවන හිතක හටගන්න ආතතිය මුසු හැඟීම් ඒ චිත්ත මනෝභාවයන් සුමටම වචන කරලා භාවපූර්වව ගැන මේ ගීයේ තියෙන්නේ නිර්ව්‍යාජ සිතුම් ප්‍රකාශයක්. එහෙම අවස්ථාවක මෙහෙම තමයි හිතෙන්නේ. ඇය මගේ වේවිද? නැත්නම් ප්‍රේමය ප්‍රතික්ෂේප වේවිද? මේ පදපේලි සැබෑ ලෝකෙට හැමදාම ගැලපෙන තැනක තියෙන නිසා වෙන්නේ නැති මේ ගීතේ දශක ගණනාවක් ගියලත් තවමත් ඇහෙන්නේ. ඉතින් නුඹ නමින් විවර වූ හදතොරටු තුල නුඹ ලැබුම් ගන්නට ප්‍රේම ප්‍රාර්ථනා ඉටු වේවා.